දැන් කතා කරන්න යන්නේ විෂම භාග. දැන් අපි කතා කරා. දැන් කතා කරන්නේ මිශ්‍ර භාග. මිශ්‍ර භාග කියන්නේ මොකද්ද? මෙහෙමයි. මිශ්‍ර භාග කියන්නේ පූර්ණ සංඛ්‍යාවකුයි තත්ත්ව භාගයකුයි එකතුවක් විදිහට. පූර්ණ සංඛ්‍යාවකුයි තත්ත්ව භාගය. පූර්ණ සංඛ්‍යාවකුයි තත්ත්ව භාගයකුයි එකතුවක් විදිහට තමයි අපි කියන්නේ මිශ්‍ර භාගයක් කියලා. මේක තත්ත්ව භාගයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? මේක කවදාවත් විෂම භාගයක් වෙන්න බෑ. පූර්ණ සංඛ්‍යාවකුයි විෂම භාගයකුයි එකතු වෙලා මිශ්‍ර භාග හැදෙන්නේ. මෙහෙම ගත්තොත් එහෙම දැන් මම ගන්නවා මෙහෙම. දැන් මෙතන පූර්ණ සංඛ්‍යාවක් නම් හරි. මෙතන තත්ත්ව භාගයක් නෙමෙයි තියෙන්නේ, මෙතන විෂම භාගයක්. ඉතින් මේ විදිහට අපි ලියන්නේ මේක වැරදි. මේක වැරදි. එහෙනම් විෂම භාගයක් වෙන්න නම් පූර්ණ සංඛ්‍යාවක් තියෙන්නත් ඕන, තත්ත්ව භාගයක් තියෙනවා. පූර්ණ සංඛ්‍යාවකුයි තත්ත්ව භාගයක එකතුවකට තමයි අපි කියන්නේ මොකද්ද? මේ මිශ්‍ර සංඛ්‍යාවක්. මිශ්‍ර භාගයක් කියන්නේ ඒකට. හරිද? තේරුණානේ? එතකොට මේක කවදාවත් නෑ. හරිද? එතකොට මේ විදිහේ භාගය කියන්නේ තත්ත්ව භාගයක්. පූර්ණ සංඛ්‍යාවට තත්ත්ව භාගයක් එකතු වෙනවා. එච්චරයි. එහෙනම් මිශ්‍ර භාගත් හරි. එහෙනම් අපි තත්ත්ව භාගය ඉගෙන ගත්තා. විෂම භාගය ඉගෙන ගත්තා. ඊළඟට මිශ්‍ර භාගය ඉගෙන ගත්තා. ඊළඟ වීඩියෝ එකේදී අපි කරන්නේ විෂම භාග මිශ්‍ර භාග බවට හරවන්නත් ඊට පස්සේ මිශ්‍ර භාග විෂම භාග වලට හරවන්නත් සහ තුල්‍ය භාග ලියන විදිහත් අපි ඊළඟ වීඩියෝ වලින් කතා කරමු.